අද ඔබේ උපන්දිනය. නමුත් සමහර විට ඔබට විශාල සාදයක්, විසිතුරු කේක් එකක් හෝ මිල අධික තෑගි නැති වෙන්න පුළුවන්. මොකද උපන්දිනය කියන්නේ මුදල් ගැන නෙවෙයි. ඒක ඔයාව සැමරීම ගැනයි. එහෙනම් සල්ලි නැතුව ඔයාගේ උපන්දිනය සමරන්නේ කොහොමද? දැන් බලන්න මේ සරල නමුත් අර්ථවත් ක්‍රම කීපයක්. ඔබට කුඩා සතුටක් දෙන්න. කෝපි කෝප්පයක්, තේ නැත්තම් පොඩි කේක් කෑල්ලක් වුණත් ඔයාට සතුටුයි කියලා හිතන දෙයක් කරන්න. ඔබේ ප්‍රියතම ගීතය වාදනය කරන්න. ඔබේ ආත්මය නංවන ගීතයක් දාගන්න. නටන්න, සින්දු කියන්න, නැත්තම් ඇස් වහගෙන ඒ මොහොත විඳින්න. ඔබේ සිහිනය ලියන්න. එළඹෙන අවුරුද්දේ ඔබට අවශ්‍ය හෝ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන දේවල් 3ක් ලියන්න. විනාඩියක් ගන්න. ඒක ඔබේ බලාපොරොත්තු සහ ඔබේ හැකියාවන් ගැන මතක් කිරීමක්. මුදල් නැතිව වුණත් අද විශේෂ දවසක්. මොකද ඔබ දුෂ්කර දවස් ජයගත්තා, අභියෝග වලට මුහුණ දුන්නා. ඒ වුණත් මෙන්න ඔබ hina වෙනවා, හුස්ම ගන්නවා, ජීවත් වෙනවා. ඒක සැමරීම වටිනවා. ආදරයෙන් ඔබව සමරන්න, ඔබ සමග කරුණාවන්ත වෙන්න, අලුත් දෙයක් පටන් ගන්න. ඒක කොච්චර පොඩි දෙයක් වුණත් කමක් නැහැ. තමන්ට දිය හැකි හොඳම තෑග්ග තමයි ආත්මීය ආදරය, self love. සුබ උපන්දිනයක් වේවා. ඔබව සමරන්න හැම දවසක්ම ඔබව අගය කරන්න වටිනවා.